නොගේගොඩ නගරයේ දූවිලි සහ ഘോഷාව පිරුණු වීදිවලින් මඳක් ඔබ්බට වන්නට තුරුලතාවලින් වට වූ නිස්කලංක පෙදසක පිහිටි අපේ නිවස හරියට කාලය නතර වූ තැනක්වෙනිය. තාත්තා වසර ගණනාවක සිට මෙද පෙරදිග සේවය කරන නිසාත් අම්මා නිතරම දනහිස් අමාරුවෙන් සහ තියවැඩියාවෙන් පීඩා විඳින නිසාත් මේ විශාල නිවසේත් ජීවිතේත් බොහෝ බර කරට ගන්නට සිදු වූයේ 23 හැවිරිදි මටයා. මම රොෂාන්. පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධියක් හදාරන අතරතුර ගෙදර දොරේ වැඩත් අම්මාගේ බෙහෙත් හේත් ගැනත් සොයා බලමින් ගෙවෙන මගේ ජීවිතය එකම රාමුවක දුවන යන්ත්‍රයක් මෙන් ඒකාකාරී විය. උදේසන අවදිවීම, අම්මාගේ වැඩ කටයුතු කිරීම, කැම්පස් යාම, නැවත පැමිණීම. මේ චක්‍රය තුල මගේ යෞවනීය දියවෙමින් පවතින බව මට බොහෝ විට දැනුනි. අපේ ගෙවත්තේ කෙළවරක ප්‍රධාන නිවසට මදක් ඈතින් විශාල අඹ ගසක් යට පිහිටි කුඩා ඇනෙක්සියා මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබුණි. එහි දොර ජනෙල් වසා දමා තිබීම නිසා ඊට අමුතු පාළු ස්වභාවයක් එක් වී තිබුණි. එය කුලියට දීමෙන් ලැබෙන අමතර ආදායම අම්මාගේ බෙහෙත්වලට ලොකු සහනයක් වියා. නමුත් මෙවර පදිංචියට එන කෙනා ගැන මට ලොකු බලාපොරොත්තුවක් හෝ උනන්දුවක් තිබුණේ නැත. ඒහෙත් ඒ ඉරිදා දහවල් කාලය මගේ ජීවිතය වෙනස් කළ මොහොතක් විය. හිරු එළිය ගස් අතරින් පෙරී වැටෙන මද්දහනේ කහපාට ත්‍රිරෝද රථයක් ගේට්ටු ආසරේ නතර කළ හඬින් මම සාලයේ ජනේලය අයිනට ගියමි. ඉන් බැස ඇනෙක්සිය දෙසට පියමැන්න ඇය දුටු මොහොතේ මගේ හදවතේ රිද්මය මොහොතකට නතර වූවායයි මට සිතුනි. ඇය නමින් නෙහාරා. වයස අවුරුදු 30ක් හෝ 32ක් පමණ වන්නට ඇත. නමුත් ඇගේ රූපය කාලය විසින් නිර්මාණය කළ අපූරු සිතුවමක් වැනි විය. තලෙලු සම, ගැඹුරු දැස් සහ දනහිසතෙක් දිගට වැටුණු ඝන කළු කෙස් කලඹ ඇයව දුටු ඕනෑම කෙනෙකුගේ සිතේ ගෞරවයක් මුසු ආකර්ෂණයක් ඇති කිරීමට සමත්ය. නමුත් ඒ සුන්දරත්වයට යටින් යම්කිසි ශෝකී බවක්, විඩාවක් සැඟවී ඇති බව මට බැලු බැල්මටම පෙනුනි. ඇය පැමිණියේ තනිවමය. සාමාන්‍යයෙන් අපේ ඇනෙක්සියට එන්නේ අලුත බැඳපු ජෝඩු හෝ කුඩා පවුල්ය. මේ හුදකලා කාන්තාව කවුරුන්ද? ඇය පිටුපස්සේ ඇති කතාව කුමක්ද? ඇගේ දැස්වල තිබුණේ කාටවත් නොකියූ කතාවක පෙරනිමිතිය. මල්ලි, මේ බෑග් ටික ඇතුළට දාගන්න පොඩ්ඩක් උදව් කරනවද? අය මගේ දැස් දෙස කෙලින්න බලා ඇසුවේ ඊටා මෘදු නමුත් යම්කිසි විඩාලකින් පිරුණු හඬකිනි. ඒ හඬ හරියට දිගු ගමනක් අවසානයේ ගිමන් හරින කුරුල්ලෙකුගේ හඬක් මෙනි. ඇගේ හඬේ තිබූ ඒ ආයාචනාත්මක ස්වභාවය මගේ සිත මොහොතකින් දිය කර හැරියේය. "ඕ අක්කේ, මං ගන්නම්." මම ඉක්මනින් ගේට්ටුව ඈර ඇගේ බර ඇති සූට්කේස් දෙක ඔසවා ගත්තෙමි. ඒවා පුදුම තරම් බරය. හරියට ඇය ඇගේ මුළු ජීවිතයම මේ බෑග් දෙකේ අසුරාගෙන පැමිණියක් මෙනි. ඇය මා පසුපසින් ඇනෙක්සිය දෙසට පියමැන්නාය. සුළඟත් සමග ඇය වෙතින් හමා මල් සුවඳක් වැනි විලවුන් සුවඳ මගේ නාස්පුඩු අතර රැඳුනි. ඇය ඇඳ සිටි ඩෙනිම් කලිසම සහ තද රෝස පැහැති ටී-ෂර්ට්ය ඇගේ පෞරුෂය මනාව විදහපෑවේය. බඩු ටික ඇනෙක්සියේ සාලය තැබූ පසු ඇය මට ස්තුතිපූර්වක සිනහවක් පෑවාය. නමුත් ඒ සිනහව ඇගේ දැස් දක්වා ගමන් කළේ නැත්ත. ඒ දැස්වල ගැප්ප තිබුණේ කිසිවෙකුට නොකී රහසක් සහ සැඟවුණු බියකි. "තැන්ක් යූ මල්ලි. මම මේ දවස් ටිකේම ගොඩාක් මහන්සි වුණා ගෙවල් හොයලා." ඇය සුසුමක් හෙළමින් කීවාය. ඇය වටපිට බැලුවේ හරියට ආරක්ෂාව සොයන කෙනෙකු මෙනි. "ප්‍රශ්නයක් නෑ අක්කේ. මොනවා හරි ඕන වුණොත් ගෙදරට කතා කරන්න. අපි ඉන්නවනේ." මම එසේ කීවද මගේ සිත ඇය ළඟම නතර වී තිබුණි. ඇය දොර වසනතුරු මම බලා සිටියෙමි. ඇය දොර වසා දැම්වේ හරියටම මුළු ලෝකයෙන්ම සැඟවෙන්නට උත්සාහ කරන්නාක් මෙනි. මුල් දින කිහිපය ගෙවී ගියේ මගේ සිතේ ඇති වූ කුතුහලය තව තවත් වර්ධනය කරමිනි. ඇය උදෑසනම අලංකාර ලෙස ඇඳ පැළඳ රැකියාවට යන බවක් පෙනුනත් ඇය ආපසු එන වේලාව අවිනිශ්චිතය. සමහර දිනවල නිවාඩුපාඩුවේ සිටින විට ඇය මුළු දවසම ගෙතුලට වී දොර ජනෙල් වසාගෙන සිටියයි. ඇය මිදුලට බසින විට නිතරම වටපිට බලන්නේ.
හරියට අඳුරේ සැඟවුණු දඩයම්කරුවෙකු තමා දෙස බලා සිටියේ යයි සැක කරන්නාක් මෙනි. මේ গুপ্ত බව මගේ සිත ඇය වෙත තව තවත් ඇදබැඳ තබා ගත්තේය. මම බොහෝ වේලාවට මගේ කාමරයේ ජනේලයෙන් ඇනෙක්සිය දෙස බලා සිටීමට පුරුදු වුණේමි. සති 2ක් ගත විය. නෙහාරා අක්කා සහ මම අතර වචන හුවමාරු වූයේ ඉතා කලාතුරකිනි. නමුත් අපේ දැස් හමුන වාර ගණන වැඩි විය. මිදුලේදී ගේට්ටුව ළඟදී හමුන ඒ සුළු මොහොතවල් මගේ දවසම ප්‍රබෝධමත් කිරීමට සමත් විය. එක් අඳුරු රැයක මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි. පරිසරයම නිහඬ වී රැහැයියන්ගේ හඬ පමණක් ඇසෙන යාමයේ මම විභාගයකට පාඩම් කරමින් සිටියෙමි. එක පාරටම ඇනෙක්සිය දෙසින් යම්කිසි හඬක් ඇසුනි. රාත්‍රියේ නිහඬ බව නිසා ඒ හඬ ඉතා පැහැදිලිව මගේ කාමරයට ගලා ආවේය. මම පොත වසා ජනේලය අයිනට වී අඳුර දෙස බලා සිටියෙමි. ඇනෙක්සිය විදුලි බුබුලු නිවා දමා තිබුණත් ඉටිපන්දමක් හෝ කුඩා ලාම්පුවක් දැල්වෙන බව ජනේලයේ තිර රෙද්ද අතරින් පෙනුනි. ඒ දුබල ආලෝකයේ හරහා මට යම් දර්ශනයක් පෙනුනි. මට පාඩුවේ ඉන්න දෙන්න. මං ආයේ එහෙ එන්නේ නෑ. කරුණාකරලා මට කතා කරන්න එපා. මං ඔයාට බය නෑ දැන්. ඒ නිහාරා අක්කාගේ කටහඬයි. ඇය කා සමග හෝ දුරකථනින් වාද කරමින් සිටියයි. ඇගේ හඬේ තිබුණේ කෝපයට වඩා බැගෑපත් බවකි. කාමරයේ දැල්වෙමින් තිබූ මද එළියෙන් ඇනෙක්සියේ ජනේලයේ තිර රෙද්ද මත ඇගේ සෙවණැල්ල වැටී තිබුණේ. ඇය දුරකථනය අතේ තබාගෙන ඔබ මොබෑවි තිබා ආකාරයත් ඉඳ හිට නළලට අත තබා ගන්නා ආකාරයත් සෙවණැල්ලක් ලෙස මම බලා සිටියෙමි. ඒ සෙවණැල්ල පවා ඇගේ අසරණකම කියා පෑවේය. එක්වරම ඒ සෙවණැල්ල බිම වාඩි වෙන අයුරුත් ඇගේ හිස දනහිස් දෙක අතර සැඟවෙන අයුරුත් මම දුටුවෙමි. ඉන්පසු ඇසුනේ වේදනාත්මක ඉකිගැසීමකි. මට ඇය ගැන ඇති වූයේ දැඩි අනුකම්පාවකි. ඇය තනිමම සටන් කරන්නේ කා සමගද? මට එතනට දිවගොස් ඇයව සනසන්නට සිතුනද? අප අතර තිබූ දුරස්ත බව මව නතර කළේය. පසුදා උදෑසන කුරිය සේවාවකින් පැමිණි පාර්සලයක් මම බාරගත්තෙමි. නිහාරා අක්කා ගෙදර සිටියේ නැත. සවස ඇය පැමිණි විට මම පාර්සලය ඇයට දීමට ගියමි. ඇය වැඩෑරී පැමිණියේ ඊතා විඩාවෙනි. අක්කේ මේක කුරියරකින් ආවා. ඇගේ මුහනේ වර්ණය වෙනස් විය. හරියට ඇය බිය වූ යමක් දුටුවක් මෙනි. ඇය කලබලෙන් ඇය මගේ අතින් උදුරා ගන්නට හැදුවාය. ඒ කලබලය නිසාම පාර්සලයේ අලවා තිබූ ටේප් එක ගැලවි පෙට්ටියේ පියන විවර වී එය බිම වැටුණේය. එයින් එළියට විසි වූයේ පිරිමි පර්ස් එකක්. යම්කිසි ලිපිගොනු වගයක් සහ ඉරා දැමූ ඡායාරූප කිහිපයකි. බිම වැටුණු එක් ඡායාරූප කැබැල්ලක සිටියේ නෙහාරා අක්කා සහ ඊතා රළු පෙනුමක් ඇති දාමරික පෙනුමක් සහිත පිරිමියෙකි. ඒ රූපයේ සිටි පුද්ගලයාගේ දෑස්වල පවා තිබුණේ ක්‍රූර බවකි. ඇය වහාම දනගසා ඒවා එකතු කරගත්තේ වෙවුලන දෑතින්ය. ඇගේ ඇඟිලි වෙවුලන ආකාරය මම හොඳින්ම දුටුවෙමි. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණේ. "සෝරි, මල්ලි මුකුත් හිතන්න එපා. මේ පරණ දේවල් ටිකක්." ඇය ගොත ගැසෙමින් දෑස් බිමට හරවාගෙන කීවාය. "කමක් නෑ අක්කේ. මම මුකුත් දැක්කේ නෑ. කලබල වෙන්න එපා. මම බොරුවක් කීවෙමි. නමුත් මම සියල්ල දැක්කෙමි." ඇයව බිය ගන්වන, ඇයව හඹා එන අකීතය ඒ පින්තූරවල විය. මගේ සිතේ උපන් අනුකම්පාව එතෙන් පටන් ආරක්ෂා කිරීමේ වගකීමක් බවට පරිවර්තනය විය. මේ අසරණ කාන්තාවට මගේ රැකවරණේ ඕනෑ බව මට තදින්ම දැනුනි. මම පිරිමියෙක් ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව මගේ යටිසිට මට බල කරන්නට විය. සති 2කට පසු එක් සෙනසුරාදා සවසක ස්වභාව ධර්මයේ පවා අපේ කතාවට පසුබිමක් සකසන්නක් මෙන් වෙනස් විය. අහස කළු කරගෙන මහා දාරාණිපාත වැස්සක් ඇදහැලෙන්නට විය. සුළඟ ගස් කොළන් පවා මුලින් උදුරා දමන තරම් සැඩපරුෂ විය. ගෙදර සිටියේ මම පමණි. අම්මා බෙහෙත් සාප්පුවට ගොස් තිබුණි. එක පාරටම මට මතක් වූයේ නිහාරා අක්කා උදේ හෝදා වනන ලද රෙදි ටික මිදුලේ වැල්වල තිබෙන බවයි. ඇය තවම වැඩ ඇරී පැමිණ නැත. අපරාධේ රෙදි ටික තෙමිනවා.
මම වහාම කුඩයක්වත් නොමැතිව මිදුලට දිවගොස් තෙමීගනම ඇගේ රෙදි ටික ඉක්මනින් එකතු කළෙමි. සීතල වෙසිබින්දු මගේ සිරුරේ වැදෙද්දි මට දැනුනේ පුදුම ජවයකි. ඒවා පොඩි කර මගේ පපුවට තුරුළු කරගෙන මම ඇනෙක්සියේ දොරකඩට දිව ගියෙමි. හරියට මේ වෙලාවෙම ගේට්ටුවෙන් දුවගෙන ආවේ නෙහාරා අක්කයා. ඇය සතුව කුඩයක් තිබුණේ නැත. ඇය ඇඳ සිටි සුදු පැහැති තුනී කපුගවුම වැස්සට සම්පූර්ණයෙන්ම තෙමී ගොසිනි. අයියෝ රොෂන් ඔයා තෙමෙනවා. ඇය හති දමමින් ඇනෙක්සිය දොරකඩට ආවාය. කමක් නෑක්කේ මේ රෙදි ටික තෙමේ කියලා මං ගත්තේ. මම ඇගේ රෙදි ටික ඇයට දිගු කළමි. අකුණු එලියක් සමග මම ඇයව දුටුවෙමි. ඇය සීතලෙන් ගැහෙමින් සිටියාය. වැහි බින්දු ඇගේ කොණ්ඩයෙන් බේරී ඇගේ මුහුණ දිගේ පහළට ගලා ගියේය. වතුරෙන් පෙඟුණු ඇගේ ඇඳුම් සිරුරට ඇලී තිබුණද මගේ දැස් නැවතුනේ ඇගේ දැස් මතය. ඒ දැස්වල තිබුණේ විඩාව සහ සීතල පමණක් නොවේ. මම දැන් තනි නෑ නේද? මාව බලාගන්න කෙනෙක් ඉන්නව නේද? යන හැඟීමයි. ඇය වතුරෙන් සෙදුණු රූපයක් මෙන් මා ඉදිරිපිට සිටියාය. අපි දෙදෙනාම තෙමී සිටියත් අප අතරේ තියුණු නිහඬ බැල්ම නිසා පරිසරයේ සීතල අපට අමතක වී ගියාසේ විය. ඒ මොහොතේ අප වටා තිබූ කුණාටුවට වඩා අපේ සිත් තුළ ඇති වෙමින් තිබූ හැඟීම් ප්‍රබල විය. ඔයාට ගොඩාක් පින් මල්ලි. මන් නිසා ඔයාත් තෙමුණා. ඇගේ කටහඬ වෙවුලන්නට විය. ඉක්මනට පිහිදා ගන්නක්කේ නැත්තම් හිම්මිලිස්සාව හැදෙයි. ඈ දොර විවෘත කර ඇතුළට ගොස් මට තුවායක් ගෙනත් දුන්නාය. ඔයාටත් හීතල ඇති. පොඩ්ඩක් ඉන්න මං තේ එකක් හදන්නම්. මේ වෙලාවේ තේ එකක් බෙව්වොත් හොඳයි. ඇය වෙවුලන දෑතින් තේ හදන හැටි මම දොරකඩ සිට බලා සිටියෙමි. ගෑස් ලිපේ ගින්දර එළියෙන් ඇගේ තෙතබරිත මුහුණ ආලෝකවත් විය. ඒ ආලෝකය ඇගේ මුහුණට ගෙන ආවේ දිව්‍යමය ස්වභාවයකි. ඇය මට තේ එක දිගු කරන විට අපේ ඇඟිලි එකිනෙක ගැටුණි. ඒ ක්ෂණික ස්පර්ශය හරියට විදුලි සැරයක් මගේ විය. ඇගේ අතේ තිබූ සීතලත් මගේ අතේ තිබූ උණුසුමත් එකට මුසු විය. ඇය මොහොතක් මගේ දෙස බලා සිටියාය. වචනවලින් නොකියුවට පරිස්සම් වෙන්න කියන පණිවිඩ ඇගේ ඒ ගැඹුරු බැල්මේ තිබුණි. ඒ තේ කෝප්පය මගේ ජීවිතේ බිවූ රසවත්ම තේ එක විය. මම ආපසු ගිදර දිව ආවෙමි. නමුත් එදා රාත්‍රියේ වැස්සේ ශබ්දය මැද මට නිින්ද ගියේ නැත. ඇගේ දැස්වල තිබූ ඒ අසරණ බව සහ ආරාධනාත්මක බව මගේ සිතුවිලි අවුල් කර තිබුණි. වැසි දිනයෙන් පසු අප අතර තිබූ දුරස් බව මදක් අඩු විය. දැන් අපි හමු වූ විට නිකම්ම සිනාසෙනවට වඩා වචනයක් දෙකක් කතා කරන්නට පෙළඹුණෙමු. දිනක් රාත්‍රියේ ඇනෙක්සිය පැත්තෙන් නෙහාරාක්කාගේ මහා කෑනැසීමක් ඇසුණි. අම්මෝ බේරගණ්ඩෝ! මම පොත මේසේ මත විසිකර දමා වහම දිව ගියෙමි. මගේ සිතට ආවේ ඇගේ හිඩපු සැමියා පැමිණ ඇට්ටයි බියකි. ඇනෙක්සියේ දොර ඇර තිබුණි. මම ඇතුළට දුවන විට නෙහාරා අක්කා ඇඳ උඩට නැග බියෙන් වෙවුලමින් සිටියාය. මොකද අක්කේ? මොකද උනේ? මම කලබලෙන් ඇසුවෙමි. අන්න අර එහා පැත්තේ? ඇය වෙවුලන ඇඟිල්ලෙන් බිත්තිය මුල්ල පෙනුවාය. එතන සිටියේ විශාල පියාඹන කැරපොත්තෙකි. මට hina ගියේ. නමුත් ඇය සිටියේ සැබෑවටම බිය විය. බය වෙන්න එපා පොඩි සතෙක්නේ. මම ළඟ තිබූ පත්තරයක් ගෙන කැරපොත්තා එලවා දැමුවෙමි. ඌ ජනේලයෙන් එළියට එගිලී ගියේය. හරි, දැන් ගියා. බය වෙන්න එපා. මම ඇඳ දෙසට හැරුණෙමි. ඇය ඇඳෙන් බසිනවත් සමගම ඇගේ කකුල ඇඳ ඇතිරිල්ලේ පැටලි ඇද වැටෙන්නට ගියාය. මම වහාම පැන ඇයව අල්ලාගත්තෙමි. ඒ මොහොතේ ඇය බිය නිසාම දෝ මගේ අතේ තදින් එල්ලුණාය. අපි දෙදෙනාම බිම ඇද වැටුනේ නැටත් ඇය මගේ පපුවට වාරු වී නතර වූවාය. ඇගේ හුස්ම වැටෙන වේගය මට දැනුනි. ඇය බියෙන් ගැහෙමින් සිටි නිසා ඇයව සංසුන් කිරීමට මම ඇගේ හිසට අත තැබුවෙමි. කාමරේ නිහඬතාවය තුල අපට ඇසුනේ අපේම හදවත් ගෙහෙන හඬ පමණි. බය වෙන්න එපා. මම ඉන්නවා. මම හෙමින් මිමිනුවෙනි. ඇය හිස ඔසවා මා දෙස බැලුවාය. ඊ මොහොතේ කාලය නතර වූ වාසේ දැනුනි. ඇගේ ඇස්වල තිබූ බිය සෙමින් මැකී ගොස් ඒ වෙනුවට විශාල විශ්වාසයක් සහ ඊටත් එහා ගිය හැඟීමක් ලියවෙමින් තිබුණි. අපි කායිකව ස්පර්ශ වී සිටියත්
ඊට වඩා වැඩි යමක් අපේ සිත් අතර හුවමාරු වෙමින් තිබුණි. මට දැනුනේ මම ඇගේ ආරක්ෂකයා බවයි. ඇයට දැනුනේ ඇය තවදුරටත් තනි නැති බවයි. තත්පර කිහිපයකට පසු ඇය සිහියට ආවාක් මෙන් මගෙන් ඈත් වූවාය. "තැන්ක් යූ රෝෂාන්." ඇය හිමින් කීවාය. මම හිස්සවනමින් පිටවා ආවෙමි. නමුත් මගේ සිත එතනම නතර වී තිබුණේ. මේ කතාවේ උච්චතම අවස්ථාව සහ හැරවුම් ලක්ෂ්‍යය උදා වූයේ ඊට දින 2කට පසුවය. එදා සෙනසුරාදා දිනයකි. උදෑසන 10ට පමණ නෙහාර අක්කා මට කෝල් එකක් ගත්තාය. ඇගේ හඬේ තිබුණේ බලවත් කලබලයකි. "රොෂාන්, අනේ පොඩ්ඩක් එනවද? බාත්රූම් එකේ ටැප් එක කැඩිලා. වතුර යනවා නවත්ත ගන්න බෑ. මුළු බාත්රූම් එකම යට වෙලා." මම ඉක්මනට ටූල් බොක්ස් එකත් අරගෙන ඇනෙක්සියට ගියෙමි. ඇනෙක්සියට ඇතුල් වන විටම වතුර ගලා යන හඬ ඇසුනි. මම බාත්රූම් එකට එබින විට දුටු දර්ශනයෙන් මම ගල් ගැසුනෙමි. පටු බාත්රූම් එක ඇතුලේ ජල නලය පුපුරා ගොස් වතුර මීදුමක් මෙන් හාත්පස විහිදෙමින් තිබුණි. නෙහාර අක්කා වතුර නවත්වන්නට දැඩි උත්සාහයක් දරමින් සිටියාය. "අනේ මල්ලි, බලන්නකෝ මේක. මට මේක තනියම කරගන්න බෑ." ඇය කෑගසමින් කීවාය. "අක්කා පොඩ්ඩක් අයින් වෙන්න, මම බලන්නම්." බාත්රූම් එක ඉතා කුඩා ඉඩක් සහිත එකකි. මම එතුළට රිංගා ගත්තෙමි. වතුර පාර මගේ ඇඟටත් විසිවිය. ටැප් එකේ වොෂර් එක ගැලවී ඇත. මම ඒ හදන්නට පටන් ගත්තෙමි. නමුත් ඉඩමදි නිසා මට වැඩේ කරන්නට අමාරු විය. විහිදෙන වතුර පාර නිසා අප අතර දෘශ්‍යමාන බව අඩු වී තිබුණි. හරියට අපි දෙදෙනා ලෝකයෙන් වෙන් වී වතුරෙන් සැදුණු වෙනත් මානයකට අනිවී වගේය. ජල බිඳු වලින් වැසී ගිය බාත්රූම් එකේ කණ්ණාඩියෙන් අපේ බොඳ වූ ප්‍රතිබිම්බ පෙනුනි. මම ස්පාන්‍යර කරකවන විට ඉඩ මදි නිසා අපේ සිරුරු ඉතා සමීප වියා. වතුර පාරක් වේගයෙන් විත් ඇගේ මූණට වැදුණු විට ඇය පස්සට විසියුණාය. බිම ලිස්සන සුළු නිසා ඇය ඇදවැටෙන්නට යද්දී මම ටැප් එක අතහැර ඇයව අල්ලා ගත්තෙමි. දැන් ඇය සිටින්නේ බාත්රූම් එකේ බිත්තියට හේතු වියා. මගේ දෑත් ඇගේ දෙපසින් බිත්තියට තද වී තිබුණේ ඇයව වැටීමෙන් බේරා ගැනීමටය. වතුර ෂවර් එකක් මෙන් අප දෙදෙනාම තෙමාගෙන ගලා යයි. අප අතර ඇත්තේ අඟල් කිහිපයක පරතරයකි. නමුත් මේ මොහොතේ අපට දැනුනේ ශාරීරික ආකර්ෂණයකට වඩා එහා ගිය බීතිය සහ සහනය මුසු වූ දැඩි හැඟීමකි. ඇගේ පපුව වේගයෙන් ගැහෙමින් තිබුණි. මගේ හුස්ම වැටෙන රිද්මයත් ඒ හා සමාන විය. අපි දෙදෙනාම තෙතබරිත වී සීතලෙන් ගැහෙමින් සිටියෙමු. "රොෂාන්." ඈ ඉතා හෙමින් මගේ නම කීවාය. වතුර සද්දේ මැදින් වුවත් ඒ හඬ මට පැහැදිලිව ඇසුනි. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ ඇහිපියන් මත රැඳුණු වතුර බින්දු මුතු කැටමින් දිලිසෙමින් තිබුණි. මම ඇගේ මුහුණට තවත් ලං වුනෙමි. කොයිතරම් ලං වුණාද කියනවනම් අපේ හුස්ම එකිනෙකාගේ මුහුණට වැදෙන දුරටම අපි ලං වී සිටියෙමි. බිඳුණු ටැප් එකෙන් වතුර ගලා යනවාසේම අපේ හිතේ වසර ගණනාවක් තිස්සේ සිර කරගෙන සිටි හැඟීම්, තනිකම සහ ආදරය පිළිබඳ බලාපොරොත්තු සියල්ලම පාලනයකින් තුරව ගලා යන්නට වියා. මේ මොහොතේ ලෝකයම නතර වී ඇති බවක් මට දැනුනි. ඇය ඇගේ දෑස් පියාගත්තාය. එය ප්‍රතික්ෂේප කිරීමක් හෝ හුදු ආශාවක් නොව මේ මොහොතේ ඇය මා කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය සහ සැනසීම බව මට පෙනුනි. ඇය සොයමින් සිටි ආරක්ෂාව මගේ දෑස් තුල ඇති බව ඇය තේරුම්ගෙන සිටියාය. අපි එකිනෙකාව ස්පර්ශ නොකලත් ඒ මොහොතේ අපේ ආත්මයන් එකිනෙක වෙලී ගියේය. වචනයක්වත් කතා නොකලද ඒ නිහඬ තත්පර කිහිපය තුල අපි අවුරුදු ගණනක කතාවක් හුවමාරු කරගත්තෙමු. විනාඩි 20කට පමණ පසු මම ටැප් එක සාදා අවසන් කළෙමි. වතුර පාර නතර විය. බාත්රූම් එකේ වූ ഘോഷාකාරී බව නැති වී ගොස් පුදුමාකාර නිශ්ශබ්දතාවයක් රැජවියා. අපි දෙදෙනාම බාත්රූම් එකෙන් එළියට ආවේ තෙතබරිතව. නෙහාර අක්කා තුවායකින් හිස පිස දමමින් කාමරයේ දොර කඩරෙවි මා දෙස බලා සිටියාය. ඇගේ මුහුණේ කලින් තිබු බිය, සැකසහිත බව හෝ දුක දැන් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබුණි. ඒ වෙනුවට ඇගේ මුහුණේ තිබුණි මෘදු, ලැජ්ජාශීලී සහ බලාපොරොත්තු සහගත සිනහවකි. වර්ෂාවෙන් පසු පායන හිරු එළියමෙන් ඇය දීප්තිමත්ව පෙනුනි. "රොෂාන්,
අද රාට කන්නෙන්න. මම විශේෂ දෙයක් උයන්නම්. ඇය බිම බලාගෙන ඇඟිලිවලින් තෙත කොණ්ඩේ සකසමින් කීවාය. හරි අකේ, මම එන්නම්. මම ඇයට සමුදී ගෙදරාවෙමි. මගේ කාමරයට පැමිණි මම ඇඳට වැටුනෙමි. සිවිලිම දෙස බලාගෙන මම කල්පනා කළෙමි. එදා නෙහාරක්කා ගෙදරට ආදවසේ තිබුණු ගුප්ත අමුතු බව දැන් නැත. ඒ වෙනුවට අය සහ මම අතර වචනයෙන් විස්තර කළ නොහැකි ගැඹුරු සහ ආධ්‍යාත්මික බැඳීමක් ගොඩනැගී ඇත. ඇගේ අතීතයේ කුමකුවත් ඇයට එන තර්ජන මනවවුවත් ඉදිරියට ඈ තනි නැති බව මම තීරණය කළෙමි. මම තවදුරටත් නිකම් රොෂාන් නොවෙමි. මම ඇගේ ආරක්ෂකයා වෙමි. ජනේලයෙන් එපිටින් පෙනෙන ඇනෙක්සියේ ලයිට් එළිය මට දැන් පෙනෙන්නේ වෙනදාට වඩා දීප්තිමත්වය. අද රෑ ඇනෙක්සිය දොර මම වෙනුවෙන් විවෘත වන බව මම දනිමි. එය තවදුරටත් අයිතිකාරයා සහ කුලීනිවසියාගේ කතාවක් නොවේ. එය තනිකම බෙදාගත් හදවත් දෙකක අලුත් කතාවක ආරම්භයයි.